සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා පුංචි බබාලගේ ලන්ච් බොක්ස් එකට ගැලපෙන රෙසිපිස් දෙකක්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අදත් එක්ක වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මුලින්ම මට මේ රෙසිපි එක හදාගන්න ඕනි උනේ චිකන්, ඕට්ස් සහ බිත්තර. ලුණු ගම්බිරිස් හොඳින් අතගාගෙන තඹගත්තු චිකන් කෑලි ටිකක් මේ වගේ බිත්තර සාරු වල දවටලා ඊළඟට මම කළේ ඕට්ස් වල තවර ගන්න එක. ඊට පස්සේ හොඳින් ගැඹුරු තෙලේ බැඳගත්තු චිකන් කෑලි ටික තමයි මේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එයා ෆ්‍රයි එකක දාලා ගන්නවා නම් වඩාත් හොඳයි. චිකන් වගේම මෙතන බිත්තර ඕට්ස් තියෙන නිසා පුංචි බබාලගේ බර වැඩිවීමටත් මෙම කෑම වේල ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. පුංචි බබාලා හරි ආසාවෙන් මේ කෑම කනවා. අපේ බබත් හරි ආසයි. ඕට්ස් නැත්නම් ඔයාලට මේකට බිස්කට් කුඩු දවටලා ගන්නත් පුළුවන්. ඕට්ස් ගත්තාම අර ගුණේ වගේම රසෙත් තව ටිකක් වැඩි වෙන නිසා ඕට්ස් ගන්න තියෙනවා නම් හොඳයි. ඊළඟට මම හදාගත්තු කෑම එකත් ඕට්ස් සහ බිත්තර එක්ක කරලා හදාගත්තු එකක්. මම බිත්තරයකට ලුණු ගම්බිරිස් දාලා හොඳින් ගසාගෙන ඒක වැහෙන මට්ටමට ඕට්ස් දාලා පෙඟුනට පස්සේ අපි මේක පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා ඔම්ලට් එකක් හදන විදිහටම හදාගන්නවා. මේක ඔයාලට කෑලි කපලා බබාලගේ ලන්ච් බොක්ස් එකට දාලා දෙන්නත් පුළුවන්. මේ විදිහටම දෙන්නත් පුළුවන්. හරිම රසවත් ආහාරයක්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. බිත්තර මස් මාළු නොකන බබාලට මේ රෙසිපිය ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඒ වගේම තමයි සමහර නර්සරි වල බබාලට ගේන්න ඕනේ කෑම සතියේ දවස් 5ට වෙන් කරලා දීලා තිනවා. ඉතින් ඒ ලෙවලු ගේන්න ඕනේ එක දවසක්. තවත් දවසක ධාන්‍ය වර්ග ගේන්න ඕනේ. ඉතින් මේ දෙකම නොකන බබාලා ඉන්නවා. ඒ වගේ බබාලට මේ කෑම එක ගොඩක් වටීවි කියලා මං හිතනවා. ඉතින් සමහර රෙසිපීස් වල මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද උදේට වැඩත් එක්ක වීඩියෝ කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේ රෙසිපීස් වල වීඩියෝස් අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට වීඩියෝස් ගේන්නම්. ඉතින් ආයෙත් දවසක හමු වෙනකන් සුබ දවසක් සියලු දෙනාටම.